Hi guys, කොහොමද ඔයාලට? ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න ඕන කියලා හිතුණා. මගේ ප්‍රෙග්නන්ට් හොස්පිටල් බෑග් එක හදාගන්න වීඩියෝ එක. ඉතින් මම ඒක හදාගෙන ඉවරයි. මොකද මම දැන් තව මාස 2කින් විතර අපේ පැටිය අපි ළඟට එන්න හදන්නේ. මාස 2කට ටිකක් අඩුයි. ඉතින් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මාස 7 පහ වුණාම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් බබාව ගේන්න හොස්පිටල් එකට ඕන කරන බෑග් හදාගෙන තියාගන්න ඕනේ. ඉතින් මම හදාගත්තේ කොහොමද? මං මොන විදියටද බෑග් එක හදාගත්තේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුණා. මේක කාට හරි වමනා වෙයි කියලා හිතුණා. කවුරු හරි ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට. ඉතින් මේ මම මුලින්ම කියන්න ඕනේ මගේ channel එක subscribe කරන්න. ඔයා අලුත් කෙනෙක් නම් bell icon එක click කරන්න. ඔයගොල්ලන්ට හිතෙන දේ comment කරන්න, like කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මම බබාගේ බඩු ටික කියන්නේ බබාගේ හැමදේම කියන්නේ බබාට ඕන කරන නැප්කින් පැනල් ඔක්කොම දාගෙන මේ වගේ බෑග් එකක් ගත්තා. මෙන්න මේ වගේ බෑග් එකක්. මුලින්ම මම ඒකේ තියෙන මොනවද කියලා ඔයගලන්ට කියන්න. මම හැම ඇඳුමක්ම කියන්නේ මට ඕන හැම මේ බඩුවක්ම මම වෙනම ෂිප්ලොක් බෑග් වලට තමයි පැක් කරගෙන තියෙන්නේ මේ වගේ. ඉතින් ඒක අපිට ගොඩාක් ලේසියි මොකද බෑග් එකට ඔක්කොම එකපාර උබා ගන්නවට වඩා වෙනම ෂිප්ලොක් බෑග් වල දැන් මම හොස්පිටල් එකේදී ලේසි වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මම මුලින්ම ෂිප්ලොක් බෑග් එකකට මේ ෂිප්ලොක් බෑග් එක මම බුක් ෂොප් වලින් ගත්තේ මේ ලොකු එක 60ක්. මේක තියෙන්නේ මුලින්ම බබාට ලේබර් රූම් එකද අවශ්‍ය දේවල්. බබාට අපි මේ හැමදේම මිල් පාටින් අරන් තියෙන්නේ අපිට හම්බෙන්නේ චූටි කොළු පැටියෙක් නිසා. ඉතින් ඔයාලා කැමති පාටකින් රෝස පාටින් ගෑල් ළමයි රෝස පාටින් නම් ගෑල් ළමෙක් නම් ගන්න පුළුවන්. නැත්නම් ඉතින් දෙකෙන් වුණත් පුළුවන්. ඉතින් මේ ලේබර් රූම් බෑග් එකට අපිට ඕන වෙනවා මම දාගත්තා 22 නැප්කින් 3යි. ඊට පස්සේ චූටි උඩට අඳින ගවුම් 3යි. පැනල් රෙද්දයි. පැනල් බබාව ඔතන්න පැනල් ඕනේ. ඉතින් පැනල් එකක් දාන්න කියලා තමයි ලිස්ට් එකේ නම් තිබුණේ. පැනල් එකයි බබාව පිහිදන්න බේබි ටවල් එකයි බබාගේ ඌල් කිට් එක ඒ කියන්නේ බබා ඉපදුනාම අඳින කිට් එකක් තියෙනවනේ. මේස් දෙකයි අතර මේස් දෙකයි කකුලට මේස් දෙකයි. අන්තිම ඒ කියන්නේ කලිසම ෂර්ට් එකයි ඌල් කිට් එක ඒකයි පෙකිනි කටු දෙකයි. පෙකිනි කටු දෙකක් ගේන්න කියන්නේ එකක් කැඩුනොත් අනිත් එක පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඉතින් මේ ටික තමයි බබාට ලේබි රූම් වලට ඕන. ඉතින් මම ඒක ෂිප්ලොක් බෑග් එකේ දාලා වෙනම හදලා තියෙනවා. ඊළඟට මම බබාට දාගෙන තියෙනවා බබා හම්බුනාට පස්සේ ගොඩක් අපිට පැනල් ඕන වෙනවා බබාව ඔතන්න. මොකද බබා සැරෙන් සැරේ චූ කරාම ඉතින් බබාට පැනල් ඕන වෙනවා. ඉතින් මම මේකේ පැනල් 4ක් දාගෙන තියෙනවා. ඒ වගේම තව බබාට ටවල් එකක් දාගෙන තියෙනවා. මම බේබි රූම් බෑග් එකකට මේ බබාගේ ලේබර් රූම් බෑග් එකට ටවල් එකක් දාගත්තා. පැනල් එකකුත් දාගත්තා. මොකද ඒක ලේබර් රූම් එකට ඕන. ඉතින් මම තව පැනල් 4කුයි තව බේබි තුවාලයකුයි දාගෙන තියෙනවා. ඒකත් වෙනම ෂිප්ලොක් බෑග් එකක තමයි මම දාගෙන තියෙන්නේ. මොකද එතකොට අපිට හොය ඉන්න ඕනේ නෑ. එතකොට මේ බෑග් එක අරගෙන ගන්න පුළුවන් ලේසි නිසා. ඊළඟට බබාව වෝඩ් එකට දැම්මට පස්සේ බබාට අඳින්න ඕන නැප්කින් තමයි ගත්තේ. මම ගොඩක් නැප්කින් ගත්තේ 22 සයිස් එක. මොකද මේ
පොඩි සයිස් ගත්තම බබාට අන්දන්න අමාරුයි. ලොකු සයිස් එක ගත්තම බබාට නැත්තම් තද වෙනවනේ පොඩි සයිස් එකේදී. ඒ නිසා බබාට ලොකු සයිස් එකකින් ගත්තා. බබාට නැප්පින් මම 22 සයිස් නැප්පින් මේකේ රෝස පාටක් තියෙනවා නිල් පාටක් තියෙනවා. මේක නම් කලව මේ ගත්තේ. රෝස පාට නිල් පාටයි මේ නැප්පින් 20ක්. නැප්පින් 20යි. නැප්පින් වලට වඩා ගවුම් නම් පොඩි ප්‍රමාණයක් ගත්තම ඇති. උඩට අන්දන එක වැඩි ඉචරා වෙන්නේ නැහැ. මොකද නැප්පින් තමයි අපිට ගොඩක් ඕන වෙන්නේ. එතකොට නැප්පින් 20කුයි උඩට ගවුම් 15ක් විතර මම ගත්තා. ඊට පස්සේ වෙනම තව ගත්ත තොප්පි මේසුයි. තොප්පියකුයි මේස් අන්තර මේස් එකයි කකුලට මේස් දෙකයි එහෙම ගත්තා. ඉතින් මේ ටික තමයි ඒකත් චිප්ලොක් බෑග් එකේ දාගෙන. ඉතින් මේ තුන තමයි බබාගේ බෑග් එකේ තියෙන මේ බබාගේ ඇඳුම්. ඉතින් මම මේ තුන තමයි බබාගේ මෙන්න මේ බෑග් එකට දාගෙන යන්නේ. එතකොට එයාගේ බඩු වෙනමනේ තියෙන්නේ. එතකොට මට මගේ බෑග් එක මේ ඇඳ ඇදින්න ඕනේ නෑ එයාගේව ගන්න. ඉතින් ওই ටික තමයි බබාට උවමනා වෙන්නේ. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙයි කියලා. ඉතින් එහෙනම් දැන් මට මොනවද ඕන වෙන්නේ කියලා මගේ බෑග් එක මම පෙන්නන්න. එහෙනම් ඒක වීඩියෝ එකට යන්න. ඉතින් බබාගේ බෑග් ටික ඉවරයි. දැන් මගේ බෑග් එකට මොනවද දාගත්තේ කියලා බලමු. මුලින්ම දාගත්තා චීත්ත. මෙතන චීත්ත 5ක් තියෙනවා. නෑ 6ක් තියෙනවා. මේවත් මම ෂිප්ලොක් බෑග් එකේ තමයි දාගෙන තින්නේ. බලලා බොන්න ගණන් ගන්නවා. මේකට මම මේ පොඩි තුවාලයකුත් දාගෙන තියෙනවා. මම මේක තියෙන බෙඩ් ජැකට්. බෙඩ් ජැකටුත් මේකට චීත්ත වලට සමානව බෙඩ් ජැකට් තියෙනවා. ඒකට මම වස්ති බෝතලේ දාගෙන තියෙනවා. මොකද අපිට එද්දි වස්ති බෝතලයක් අරගෙන ඉන්න කියනවා. වස්ති බෝතලේ දාගෙන තියෙනවා. ඉතින් මම චීත්තයි බෙඩ් ජැකට් වෙනම දාගත්තේ මොකද එකකට දාන්න ඉඩ මදි. මේ වගේ දෙකකටම දාගත්තා. ඊට පස්සේ මම මේකට දාගෙන තියෙන්නේ බෙඩ්ෂීට් දෙකකුයි තව එක්ස්ට්‍රා තුවාලයකුයි. අර තිබුණ තුවාලයට වඩා ටිකක් ලොකුයි මේක. ඒ බෙඩ්ෂීට් දෙකයි එක්ස්ට්‍රා තුවාලයකුයි මම වෙනම දාගෙන තියෙනවා. ඊට පස්සේ මේක තමයි අවශ්‍යම දේ. බබාට ලේබර් රූම් බෑග් එකට බබාට ලේබර් රූම් බඩු තියෙන බෑග් එකක් වගේම අම්මටත් ඕන වෙනවා. ඉතින් ලේබර් රූම් බෑග් එකට ඕන වෙන්නේ සුදු චීත්තය බෙඩ් ජැකට් එකයි අනිවාර්යෙන්ම. ඒ වගේම තව පාට චීත්තයකුයි බෙඩ් ජැකට් එකකුයි දාගන්න ඕනේ. මේ වගේ ලූප් පෑඩ් පැකට් එකක් ඕනේ. ඊට පස්සේ මම දාගෙන තියෙනවා ඉනට බදින පටි. ඒ පටි දෙකක් දාගත්තා. ඊට පස්සේ මෙහෙම චූටි මේ බේබි රිබන් එකක් දාගත්තා. ඒක නම් ලිස්ට් එකේ තිබුණේ නැහැ. මොකද අපේ බබා හම්බුනාම බබාගේ අම්මගේ දෙන්නගේම අතේ පොඩි කැනෝල් එකක් ගැට ගහනවා අංකයක්. ඒක ගැට ගහන්න ඕන වෙයි කියලා තමයි මම මේක ගත්තේ. ඊට පස්සේ මම දාගෙන තියෙනවා රේසර් එකක්. රේසර් එකක් ගේන්න කියලා දෙනවා. බ්ලේඩ් දෙකක් ගේන්න කියලා දෙනවා. බ්ලේඩ් දෙකක් දාගත්තේ. ඒ වගේම shopping bag ඕන වෙනවා අපිට. මම shopping bag 4කුයි තව ඉටි බෑග් එකකුයි දාගත්තා. ඒ වගේම දාගත්තා පත්තර. ඉතින් ඒ ටික තමයි ලේබි රූම් බෑග් එකට අම්මට ඕන වෙන්නේ. බබාට වගේම අම්මටත් අවශ්‍ය මේ ටික. ඊට පස්සේ මම තව වෙනම දාගත්තා තව බ්ලේඩ් එකක් තියෙනවා. තව වෙනම ලූප් පෑඩ් එකක් දාගත්තා. ඒ වගේම නෝමල් පෙන්ස් එකක් ගත්තා. ඒ වන ඊව එකක්. මට අවශ්‍ය වෙයි කියලා හිතලා ගත්තේ. ඒ වගේම මේ ගෝස් බෑන්ඩේජ් රෝලකුත් ගත්තා. අන්තිමටම තියෙන්නේ බබාව වොෂ් කරන්න ඕන එක. සබන් කැටයක් බේබි සබන් කැටයක් ගත්තා.
රබර් ෂීට් එකක් ගත්තා. ඒ වගේම පුළුන් බෝල් එකක් ගත්ත බබාව පිහදන්න ඕන උනොත් කියලා. ඒකට මම පත්තර ටිකකුත් දාගත්තා. මොකද පත්තර ඕන වෙනවා අපිට. මොකද වතුර හැලුනොත් වතුර පිහදන්න එක එක ඒවට පත්තරත් ඕන වෙනවා. shopping bag උත් අනිවාර්යෙන් ඕනේ. මම තව දාගන්න ඕනේ මම පොඩි ෂිප්ලොක් බෑග් උත් ගෙනාවා. මට සබන්, ෂැම්පෝ, ටූත් පේස්ට් ඒව දාගන්න. ඒ ටික නම් මම තාම දාගත්තේ නෑ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ ග්ලාස් එකක්. උණු වතුර බෝතලයක්. මොකද අපිට එතන ගියාම තේ හදාගන්න, බබාව හොදන්න උණු වතුර ඕන වෙනවා. ඉතින් ඒගොල්ලෝ එතනින් උණු වතුර දෙනකොට අපිට ග්ලාස් එකක් ඕන වෙනවා. ඉතින් මම මේ ග්ලාස් එක ගත්තේ ලේඩිජ් එකෙන්. 1890ක් වුණා. ඉතින් මේ වගේ සයිස් එකක් නම් හොඳයි. මොකද උණු වතුර ටික වැඩිපුර දාගෙන තියාගන්න පුළුවන් නිසා. ඉතින් මම මගේ බඩු දාගෙන යන්නේ මෙන්න මේ බෑග් එකට. මේ වගේ ලොකු බෑග් එකකට තමයි මගේ බඩු ටික දාගෙන යන්නේ. ඉතින් තව මේ මොනවාද තව ඕන වෙනවා අපිට. මම ඒ ටික තාම දාගෙන නෑ. මම මේ කියන්නේ පිටි සීනි තේගොල්ලයි අරන් එන්න කියලා කියනවා. මොකද බබා හම්බුනාට පස්සේ අපිට පිටි එකක් හදලා දෙනවාලු. ඉතින් අපි බෝඩ් එකේ ඉන්නකම් හදාගෙන බොන්නත් ඕන නිසා ඒව අරන් එන්න කියනවා. ඒ වගේම කොණ්ඩේ ගොතා ගන්න බූල් බෑන්ඩ් අවශ්‍ය විදියට කතුරක් මොනවාද ආයෙ කටු කැරැල්ලක් ඒ වගේ ඔයගොල්ලෝ අරන් යන්න. පොඩි බිස්කට් එකක් කන්න මොනවා හරි පොඩි ජාති ටිකක් කෝප්පයක් පිගානක් හැන්දක් අනිවාර්යෙන්ම අරගෙන යන්න. ඒ ටික මම දාගන්න ඕන. මම තාම ඒ ටික දාගත්තේ නෑ. අනිවාර්යෙන්ම ඔයාගේ මොනවාද ගර්භණී සටහන් පොත හැදුනුම්පත තව වෛද්‍ය වාර්තා ඒවා ඔක්කොම අරගෙන යන්න අනිවාර්යෙන්ම මේ ටික ඕනේ. ඔයගොල්ලන්ට ලිස්ට් එක දෙයි මේ ඔයගොල්ලන්ගේ ක්ලිනික් එකෙන්. මට දුන්නා මගේ ක්ලිනික් එකේ ලිස්ට් එක. ඉතින් අනිවාර්යෙන් ඒ ටික අරගෙන යන්න ඕනේ. තව මම මේ කල්පනා කරන්නේ මොනවද කියලා. ඉතින් ওই ටික තමයි මං හිතන්නේ අනිවාර්යෙන් අවශ්‍ය. බබාව හොදන්න පොඩි බේසමක් අරගෙන යන්න ඕනේ. ඒක නම් එදාටම අරගෙන යන්න ඕනේ නැහැ. මොකද බබා හම්බුනාට පස්සේ හස්බන්ඩ් හරි ගෙදර කාට හරි කියලා ඒව ගෙන්න ගන්න පුළුවන්. බබාට net එකකුයි බේසමකුයි. ඉතින් මේව තමයි ගොඩක්ම අවශ්‍ය. ඉතින් ඔයක තමයි මගේ වීඩියෝ එක. ඉතින් මම බෑග් එක හදාගත්ත විදිය මම මොනවද අරගෙන යන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන වුණා. කාට හරි කවුරු හරි දන්නේ නැති කෙනෙක්ට මේ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ තව මොනවා හරි ගෙනියන්න ඕනද කියලා මට මතක නෑ. එච්චරයි මම හැමදේම දාගත්තා. ওই ටික තමයි. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලටත් පුළුවන් අයිඩියා එකක් ගන්න. වීඩියෝ එක ඔයගලන්ට කොහොමද දැනුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම අදට වීඩියෝ එක ඉවර කරනවා. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. මම තව මොනවා හරි තව ඔයගලන්ට මේ මම කොහොමත් අරගෙන එනවා ප්‍රෙග්නන්ට් මාස 3 මොකද උනේ කියලා. ඒ වීඩියෝ එක ඉක්මනට අරගෙන එන්නම්. ඉතින් එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. එහෙනම් වීඩියෝ එක ඉවර කරනවා.